ටොප්ටන් ශ්‍රී ලංකාරගෙන තවත් අපූරු විඩියෝකට ඔයා සාදරෙන් පිළිගන්න. අද මේ වීඩියෝගෙන් අපි කතා කරන්නේ සත්ව ලෝකයේ ඉන්න ඔයාලා වැඩිය දැකලා හුරුපුරුදු නැති හරි අපූරු සත්වයෙක් ගැන කතා කරන්න. එහෙනම් අපි ඉක්මනටම යමු මේ කවුද කියලා බලන්න. ඔයාලා බලන්න ඇති මේ කවුද කියලා. ඇත්තටම මේ තමයි ඇන්ටියට. ඇන්ටියට කියන නම මෙයාලට ලැබිලා තියෙන්නේ මෙයාලගේ ප්‍රධානම ආහාරය වෙන්නේ කුහුඹුවන් නිසා. ලෝකේ ඇන්ටියට වර්ග දැනට 4ක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ තමයි සිල්කි ඇන්ටියට, යෝධ ඇන්ටියට, උතුරු තමන්ඩුව හා දකුණු තමන්ඩුව කියන වර්ග 4. මේ යෝධ ඇන්ටියට සාමාන්‍යයෙන් විශාල සුනකෙක් තරම් විශාල වෙනවා. එයාලගේ විශාල ලොම් ප්‍රමාණය නිසා මේගොල්ලෝ තවත් විශාලව තමයි පෙනෙන්නේ. සිල්ක් ඇන්ටියට නම් පුංචි ලේනෙකුගේ ප්‍රමාණය තමයි ගන්න. උතුරු තමන්ඩුව හා දකුණු තමන්ඩුව සාමාන්‍ය බල්ලෙකුගේ ප්‍රමාණය ගන්න. විශේෂම කාරණය තමයි මේගොල්ලොන් අපිට දකින්න පුළුවන් ඉන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ පමණක් වීම. අපි මේ කියපු වර්ග 4ටම අයත් ඇන්ටියටර්ලා මෙක්සිකෝව, ආජන්ටිනාව, බ්‍රසීලය, නිකරගුවා, සුරිනාමය, පේරු රාජ්‍ය වගේ දකුණු ඇමරිකාවේ තියෙන ගොඩක් රටවල් වල මේගොල්ලෝ ජීවත් වෙනවා. සීරපායි සත්ව කොට්ටාසයක් වන මේ ඇන්ටියටර්ලගේ උපරිම ආයු කාලය විදිහට සඳහන් වෙන්නේ අවුරුදු 10ක් 14ක් අතර කාලයක්. ඇන්ටියටර්ලගේ ශරීරයේ තියෙන සුවිශේෂීම අවයවය තමයි ඔවුන්ගේ දිව. සාමාන්‍යයෙන් මේගොල්ලොන්ගේ දිව සෙන්ටිමීටර 60ක් පමණ වෙනවා. ඒ වගේම ඒ තරම් දිග දිවක් රඳව ගන්න පුළුවන් විදිහට එයාලට දිගටි මුහුණක් තමයි පිහිටලා තියෙන්නේ. මේ දිගටි මුහුණත් ඔවුන්ගේ දිග දිවන් නිසා ඔවුන්ට කුහුඹුවන්ගේ ගුල් ඇතුළටම රිංගා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිසාම මේ ඇන්ටියටර්ලට තියෙන ටිකක් බිය ගන්නවන සුළු පෙනුමක්. ඒ වගේම ඇන්ටියටර්ලගේ මේ දිගු දිව ඇලෙන සුළු ගතියකින් යුක්ත වෙනවා. ඒ වගේම කුඩා කොකු 10 ගාණක් මේ දිව දිගටම පිහිටලා තියෙනවා. ඒ වගේම ඇන්ටියට කෙනෙක්ට විනාඩියකට 150 වතාවක් පමණ තමන්ගේ දිව සොලවලා කුහුඹුවන් ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන් දිනකට කුහුඹුවන් 30000ක් පමණ අමන්ගේ ආහාරයට ගන්න බව සැලකෙනවා. ඇන්ටියටර්ලා සලකන්නේ පෙනීම හා ශ්‍රවණ හැකියාව ඉතාමත් අඩු ජීවීන් කොට්ටාසයක් හැටියට. නමුත් ඔවුන්ගේ ඉවදැනීමේ හැකියාව නම් මිනිසුන්ගේ හැකියාව වගේ 40 ගුණයක් පමණ විශාල වෙනවා. ඒ වගේම ඇන්ටියට සත්තුන්ට දත් පිහිටලත් නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ආමාශය මගින් ඔවුන් ලබා ගන්නා ආහාර ජීර්ණය කරන ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. සුරතල් පෙනුමක් තිබුණට ඇන්ටියට හැඳින්වෙන්නේ ආක්‍රමණශීලී සත්වයෙක් හැටියට. ඔවුන්ගේ ඉදිරි පාදවල තියෙන උල්ලුණු දිගු නිය ඔවුන් දඩයම් කරන්න එන කොටියන්, ජගුවර් වැනි සතුන් සමග සටන් කරන්නත් ඔවුන් ආයුධයක් විදිහට භාවිතා කරනවා. ඒ වගේම කුහුඹුවන්ගේ ගුල් බිඳ දමන්නත් ඔවුන් මේ දිගු නියපොතු භාවිතා කරනවා. ඇන්ටියට සලකන්නේ ලෝකේ ඉන්න ශරීර උෂ්ණත්වය ඉතාමත් අඩුම ජීවියෙක් හැටියට. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් අනිත් සතුන්ට සාපේක්ෂව ගත්තම මේ අගේ සැලකෙන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක් හැටියට. මේකට හේතු වෙලා තියෙන්නේ ඔවුන් ලබා ගන්න ආහාරය තරම් පෝෂජනක නොවීමත් ඔවුන් දවසින් වැඩි හරියක් නිදා ගන්න අනුවර්තන වෙලා ඉන්න නිසාත් කියලා තමයි විද්‍යාඥයන් පවසන්නේ. ඇන්ටියට සත්වයින් අපිට තරම් හුරු පුරුදු නැති වුණාට අපි දැනගන්න ඕන සුවිශේෂම කාරණයක් තමයි මේගොල්ලෝ දැනට වඳවීම යාමේ තර්ජනයට මුහුණ දීලා ඉන්න බව. ඔවුන්ගේ වාසස්ථාන අහිමි වෙලා යාමත් ඔවුන්ව දඩයම් කිරීමත් නිසා තමයි මේ වඳවීම යාමේ තර්ජනයට ඔවුන් මුහුණ දීලා තියෙන්නේ. ඒ වගේම පහුගිය අවුරුදු 10 ඇතුළත ලෝකේ ඇන්ටියට ගානෙන් 50% පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි කතා කරපු විශේෂ 4න් සුවිශේෂීම වර්ගය වන යෝධ ඇන්ටියටර්ලා දැන්ට ලෝකේ ජීවත් වෙන්නේ 5000කටත් අඩු පිරිසක් බව තමයි සැලකෙන්නේ. එහෙනම් ටොප් 10 ශ්‍රී ලංකාරගෙන තවත් අපූර්ව වීඩියෝවකින් හමු වෙනකල් අපි අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.